ඒක ගියා ඒකට වෙඩි. නිකන් ගහපේ. හරි. නිකන් ගහපේ ගියා. අස්පෝට් ගියා. හෙල්ල විසිකිරීමේ ක්‍රීඩක සුමේද රණසිංහ මේ වසරේ ජපානයේ ටෝකියෝහි පැවැත්වෙන ලෝක ශූරතා මලල ක්‍රීඩා තරඟාවලියට ඍජුව සුදුසුකම් ලබා ගැනීමට අද සමත් වුණා. ඒ ටෝකියෝ ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියේ පරිස්ථාදන මට්ටම වූ මීටර 85 සෙන්ටිමීටර් 50ක් වූ දුර අභිබවා යමින් හෙල්ලය මීටර 85 සෙන්ටිමීටර් 78ක දුරක් විසි කරමින් දැක් වූ දක්ෂතාවය මතයි. ඔහු මෙම සුවිශේෂී දක්ෂතාවය දැක්වීමට සමත් වුණේ අද හෝමාගම දියගම පැවති ජාතික මලල ක්‍රීඩා අත්හදා බැලීම් වල දෙවන අදියරේදී පැවති තරඟයකට සහභාගී වෙමින්. එමෙන්ම සුමේද රණසිංහගේ මෙම දක්ෂතාවය හෙල්ල විසිකිරීමේ ඉසව්වේ නව ජාතික වාර්තාවක්ද වන මේ වසරේ ජපානයේ පැවැත්වෙන ලෝක ශූරතා මල්ල ක්‍රීඩා තරඟවල සඳහා සුදුසුකම් ලබා ගැනීමට මට හැකියාව ලැබුණා. තරඟාවලිය සඳහා සුදුසුකම් ලැබීමේ පරිසාදන මට්ටම 85යි 50. මගේ අද දක්ෂතාවය වුණේ 85යි 78. ඒකින් මට ඩිරෙක්ට් ක්වොලිෆයි වෙන්න අවස්ථාව ලැබුණා.